උදේ 6ට ඇහැරුණු චමරි කිතුල් පෙනි කෝප්පයක් බීලා හිරු හොඳටම බැස්සම කඩේ යන්න පිටත් වුණා. ඇයගේ කුඩා කඩේ තිබුණේ නගරයේ ප්‍රධාන පාරේ. කරත්තයක එළවලු පළතුරු විකුණන කඩයක්. දැන් අවුරුදු 3ක් වෙනවා ඇය තනියම මේ කඩේ වැඩ කරන්නේ. ඇයගේ ස්වාමිපුරුෂයා අවුරුදු 5කට කලින් අහම්බෙන අනතුරකට හසු වෙලා ඇයව හැර දාලා ගිහින්. ඒ කාලේ චමරිට වයස අවුරුදු 35. එතකොට ඇයට කියන්න වචන තිබුණේ නෑ. ලොකු දුකක් තිබුණා. ඒ ජීවිතේ නතර වෙන්න දෙන්න එපා කියලා හිතුණා. මුල් කාලේ ඇයට ගෙදර ඉඳලා මහන්න රෙදි වැඩ කරගෙන ගියා. ඒතේ සල්ලි ප්‍රමාණවත් නෑ කියලා තේරුම් ගන්නකොට ආයෙත් මාර්ගයක් හොයන්න පටන් ගත්තා. ගොඩක් හිතුවට පස්සේ මේ කරත්ත කඩේ පටන් ගත්තා. මුලින් ගොඩක් අමාරු වුණා. ගත්ත සල්ලි කියන්නෙත් අඩුයයි. ගනුදෙනුකරුවන්ගෙන් වට්ටම් ගන්න කියලත් ගොඩක් පාර අහන්න වුණා. ඒත් ඇය හිත තියාගත්තා. මේ වැඩේ නිකන් තිසුවාම කරගෙන යන්න හිතුවා. අද වගේම උදේ කරත්තේ සාමාන් තියලා පාරට එළියට දානකොට අනුන් කඩ අයිතිකරුවන් එක්ක කතා කරලා දවස පටන් ගත්ත චමරි. "අප්පේ පැපෝල් කීයද?" කියලා අහන්න එන්නේ ඇයට හුරු පුරුදු පාරිභෝගිකයෙක්. ගිණුම් කරලා සල්ලි ගත්ත ඇය නැවත ගනුදෙනුකරුවන්ට ලොකුම සිනහවක් දීලා සුබ දවසක් පතන්නේ. සවස ටික වෙනකොට ඇයට අසුන් අරන් ටික කෝප්පයක් තිබොන්න ඇති. එතකොට ඇය හිතන්නේ ගත වෙන දවස් ගැන, අනාගතේ ගැන, තවත් ඉදිරියට යන විදිහ ගැන. ඒ දවසේත් ඇයට ටික දෙනෙක් පළතුරු ගන්න ආවා. සාමාන්‍යයෙන් ඇයට එන්නේ තනියම ජීවත් වෙන අය. ඔවුන් ඇය එක්ක ටික හිමින් කතා කරනවා. ඇයටත් ඒ කතා කීමට ගොඩක් පමණ. ඒ වගේම ඒ දවසේ ඇයට අලුතෙන් පාරිභෝගිකයෙක් ආවා. ඔහුගේ නම කමල්. වයස අවුරුදු 45යි. හොඳ ඇඳුමකින් හැඩට සැරසිලා. ඇය පළමු පාර දකිනකොට ඔහු ගැන හොඳ හැඟීමක් ඇති වුණා. ගොඩක් ලස්සන කඩේ කරගෙන යනවා. "මම කටු කරවිල මාළු ප්‍රමාණයක් ගන්නම්" කියලා කමල් කිව්වා. කමල් ඇයට කිව්වා "මම අද බඩු ගොඩක් ගන්නවා ඔයාගෙන්. මම රැකියාවෙන් එනකොට මම තව කට්ටිය එක්කගෙන එන්නම්." එදා ඉඳලා කමල් ගොඩක් පාර ඇයගේ කඩේ ආවා. ලොකු ප්‍රමාණයේ බඩු ගන්නෙත් නෑ. ටික ටික ගන්නවා. ඒත් එන හැම පාරම ඇය එක්ක මදක් හරි කතා කරනවා. ටික දවසකින් චමරිට තේරුම් ගන්න පුළුවන් වුණා කමල් කඩේ එන්නේ බඩු ගන්න විතරක් නෙමේ කියලා. ඔහු ඇයට ආසයි කියලා ඇය සිතුවා. ඒත් ඒ ගැන කියන්න ඇයට ලැජ්ජාවක් තිබුණා. කමල් කියන්නේ ඒ පැත්තේ තනිකරම ඉඩම් හිමියෙක්. ඔහුගේ බිරිඳ අවුරුදු 2කට කලින් අනතුරකින් මිය ගිහින්. ඔහුටත් දරුවන් නෑ. ඔහු පමණයි ඒ ගමේ. "ඔබට තනියම ජීවත් වෙන්න අමාරු නෑද?" කමල් ඇයගෙන් ඇහුවා. "අමාරුයි. ඒත් මොකද කරන්නේ? ජීවිතේ නේද මේ. නතර වෙන්න බැහැ" චමරි උත්තර දුන්නා. "ඔයා හරිම ධෛර්යවන්ත කෙනෙක්. ඒ තමයි මට ඔයා ගැන හිතන්න පටන් ගත්තේ" කමල් කිව්වා. එදා පස්සේ කමල් ඇයගේ කටකතා වලට සහභාගී වෙන්න පටන් ගත්තා. ඔවුන් දෙන්නා අතර සම්බන්ධතාවයක් ඇති වෙන්න පටන් ගත්තා. මාස 2කින් කමල් ඇයගෙන් කිව්වා "චමරි මට ඔයා ගැන ගොඩක් ප්‍රියයි. මම හිතනවා අපි දෙන්නා එකට ජීවත් වුණොත් කොහොමද කියලා." ඇයට ඒ වචන අහනකොට අනෙක් තැනක වෙලා යන්න වගේ හිතුණා. ඇයගේ හිත ගුරු ගත්තා. ප්‍රීතියෙන් නෙමෙයි, බයෙන්. "කමල් මම නොදන්නවා. මට හිතන්න වෙලාව ඕන" ඇය කිව්වා. "හරි. මම බලාගෙන ඉන්නම්. ඔයාගේ ජීවිතේ තනියම ගත කරන්නයි මගේ හිතුව. අපි දෙන්නා එකට ඉන්න හැකියාව තියෙනවා" කමල් කිව්වා. රාත්‍රිය පුරාම චමරිට නිින්ද ආවේ නෑ. ඇය හිතුවා මේ ගැන. ඇයට නැවතත් ස්වාමියෙක් ඕනද? ඇයට තනියම ජීවත් වෙන්න බැරිද? ඇය මිනිස්සු මොනවා කියාවි?
ඒත් ඇයගේ හිත කිව්වා කමල් හොඳ කෙනෙක් කියලා. ඔහු ඇයට සහාය වෙන්න ගොඩක් අකමැති නෑ. ඔහුත් තනියම. ඔවුන් දෙන්නා එකට ජීවත් වුණොත් එකිනෙකට ආධාර කරගන්න පුළුවන්. සතියකට පස්සේ ඇය කමල්ට කිව්වා මම සිතුවා. අපි දෙන්නා එකට ඉන්න පුළුවන්. කමල්ගේ මුහුණ ප්‍රීතියෙන් පිරුණා. ඔයා මගේ ජීවිතයට ආශිර්වාදයක්. අපි හරිම සතුටින් ජීවත් වෙනවා, ඔහු කිව්වා. ඔවුන් විවාහ වෙන්න තීරණය කළා. අඩු වියදමින්. කිහිප දෙනෙක් එක්ක සරල විධිමත් කරන්න හිතුවා. විවාහ උත්සවයට කලින් චමරිට ගොඩක් සිතිවිලි ආවා. ඇය සිතුවා තමන්ගේ මුලින්ම සිටි ස්වාමි පුරුෂයා ගැන. ඔහු ගැන සිතුවම ඇයට තවම හිත නොයන්න පිපින්නේ නෑ. ඒත් ඔහු නැති වුණා. ඔහු අවසන්. ඇයට ජීවත් වෙන්න ඕන. මම ඔහුව මතක තියාගෙන ඒත් මගේ ජීවිතේ ඉස්සරහට ගෙන යන්න ඕන, ඇය සිතුවා. විවාහ දවසේ චමරි සරල සුදු ඇඳුමකින් සුන්දර හැඩයට සැරසිලා. ඇයගේ මුහුණ ප්‍රීතියෙන් ප්‍රකාශව ඇති. කමල් ඔහුගේ හොඳම ඇඳුම ඇඳගෙන ආවා. විවාහ උත්සවයේ අවසානයේ චමරි සිතුවා මම නැවත ආරම්භ කරනවා. මම ඔහුව ප්‍රේම කරන්න හුරු පුරුදු වෙනවා. විවාහයෙන් පස්සේ චමරි කමල්ගේ ගෙදර ගියා. ඔහුගේ ගෙදර මාරම ලස්සනයි. කුඩා වත්තක්, ගොඩක් ගස්, පිරිසිදු කාමර. ඇයට හිතුණා මේ තැන ඇයගේ නව ආරම්භයයි කියලා. මට මේ ගෙදර හුරු පුරුදු වෙන්න ටික කාලයක් ගන්න ඇති, ඇය කමල්ට කිව්වා. හරි. හැමදේම ටිකෙන් ටික. අපි දෙන්නා මේ ගෙදර හරිම සතුටින් ජීවත් වෙනවා, කමල් කිව්වා. කමල් ඇයට ගොඩක් සහයෝගය දුන්නා. ඇයගේ කඩේ වැඩ කරන්න. හවස වෙලාවට ඔහු ගෙදර එනකොට ඔවුන් දෙන්නා එකට පුංචි කතා කරනවා. ඔහු ඇයට කෑම කන්න ගබ තුලකට ගෙන යනවා. සති කීපයකින් චමරිට හිතුණා ඇය සතුටක් ලබනවා කියලා. කමල් ගොඩක් ප්‍රේමණීයයි. ඔහු ඇයව ගරු කරනවා. ඔහු ඇයගේ මතයන්ට කන් දෙනවා. මට මේ ජීවිතේ ගැන සතුටුයි, ඇය හිතුවා. ඔවුන්ගේ ප්‍රේමය වැඩි වෙන්න පටන් ගත්තා. කමල් ඇයගේ සෑම අවශ්‍යතාවයකටම සහාය වුණා. ඇයගේ කුඩා කඩේ වැඩ කරන්න ඔහු ඇයට ආධාර කළා. සමහර පාර ඔහුත් ඇය එක්ක කඩේ වැඩ කරන්නයි ආවේ. අපි දෙන්නා මේ කම්මැලි කාර්යාලයේ සාකච්ඡා කරමු, කමල් කිව්වා. ඔවුන් කඩේ වැඩි කරන්න සැලසුම් කළා. නව සාමාන් එකතු කරන්න. තවත් ගනුදෙනුකරුවන් ගෙන්වා ගන්න. කමල්ගේ මුල්‍ය සහයෝගයෙන් ඔවුන්ට කරත්තේ ප්‍රමාණය වැඩි කරන්නයි, වැඩි සාමාන් තිබෙන්නයි හැකි වුණා. චමරිගේ සාමාන් වලට ප්‍රසිද්ධයි වෙන්න පටන් ගත්තා. ඔවුන්ගේ ව්‍යාපාරය දියුණු වෙන්න පටන් ගත්තා. අපේ ප්‍රයත්නෙන් මේ වැඩේ දියුණු වෙනවා, චමරි සතුටින් කිව්වා. ඔවුන්ගේ සම්බන්ධතාවය වැඩිපුරම ගැඹුරු වෙන්න පටන් ගත්තා. ඔවුන් එකිනෙකගේ අතීතය ගැන කතා කළා. ඔවුන්ගේ සිහින, බිය, ආශාව ගැන කතා කළා. මට හිතෙන්නේ මගේ මුල් ස්වාමි පුරුෂයාත් අපේ සතුට දකින්න ආශා කරනවා කියලා, චමරි කිව්වා. ඔහු ඔබට අහිතකර වුණේ නැහැ. ඔහු ඔබට සතුටක් ආශා කරනවා, කමල් කිව්වා. එක දවසක් ඔවුන් ගමේ නැවත කට්ටිය එක්ක කතා කරද්දී චමරිට වුණු පරිවර්තන ගැන අනුන් කතා කරනවා අහුණා. චමරි දැන් හරිම සතුටින් ඉන්නවා. ඇයට නව ජීවිතයක් ලැබිලා, කවුරු හරි කිව්වා. ඇය කමල් එක්ක හරිම ලස්සනට ජීවත් වෙනවා. ඔවුන් දෙන්නා එකට ගොඩක් කැප කරනවා, තවත් කෙනෙක් කිව්වා. එකම පාර ඇයට හිතුණා අනුන් ඇය ගැන හොඳට හිතනවා කියලා. ඇයට ප්‍රශංසනීය ජීවිතයක් තියෙනවා කියලා. අවුරුද්දකට පස්සේ චමරි සහ කමල් ඔවුන්ගේ කුඩා සාමර්ථකම ජීවිතය ගැන පුදුම සතුටකින් සිටියා. ඔවුන්ගේ ව්‍යාපාරය හොඳට දියුණු වෙලා. ඔවුන්ට ප්‍රමාණවත් ආදායමක් තිබුණා. අපි අලුත් ගෙයක් හදන්නද? කමල් චමරිගෙන් ඇහුවා. ඒක හොඳයි. අපේ ප්‍රේමයෙන් හරිම ලස්සන ගෙයක් හදමු, ඇය කිව්වා.
ඔවුන් අලුත් ගෙයක් ඉදිකරන්න පටන් ගත්තා. කුඩා, ලස්සන, පරිසරයට හිතකර ගෙයක්. ඔවුන් දෙන්නාගේම සිහින ටිකම එක්ක. ගෙදර ඉදිකරන කාලයේ චමරිට හිතුණා ඇයගේ ජීවිතේ ගැන. ඇය කොච්චර දුරට ආවද? ගම්පහ ඉඳලා තනියම ජීවත් වෙලා දැන් සතුටු ජීවිතයක් ගත කරනවා. මට දුකක් වෙච්ච කාලේ හිතුනේ නැහැ මම ආයෙත් මෙහෙම සතුටක් ලබන්න පුළුවන් කියලා ඇය සිතුවා. ගෙදර ඉදි වුණු දවසේ ඔවුන් දෙන්නා අලුත් ගෙදර ගියා. ඒ ගෙදර ටික කුඩා ඒත් ඔවුන්ගේ ප්‍රේමය අරගෙන දැවී ගිහින් මේ අපේ සපනේ ගෙදර චමරි කිව්වා. අපේ ප්‍රේමය මේ ගෙදර රහසින් ජීවත් වෙනවා කමල් කිව්වා. ඔවුන් අලුත් ගෙදර පදිංචි වෙලා ගොඩක් සතුටින් ජීවත් වුණා. ඔවුන්ගේ ව්‍යාපාරය තවත් දියුණු වුණා. ගමේ අනිත් අය ඔවුන්ට ගරු කළා. එක සන්ධ්‍යාවක ඔවුන් දෙන්නා වත්තේ ඉඳගෙන අහස බලාගෙන ඉන්නකොට චමරි කිව්වා කමල් මට හිතෙනවා අපේ ජීවිතේ නිරෝගී කියලා. අපි දෙන්නා එකිනෙකට ප්‍රේම කරනවා එකිනෙකට සහයෝගය දෙනවා. අපේ ජීවිතේ සම්පූර්ණයි. මම ඔයාව ප්‍රේම කරනවා කමල් කිව්වා. ඔවුන්ගේ ප්‍රේමය වැඩි වෙන්න පටන් ගත්තා. ඔවුන් එකිනෙකගේ සියලුම අවශ්‍යතා සපුරාලන්න ක්‍රියාත්මක වුණා. සතුට, දුක, අභියෝග, සාර්ථකතා සියල්ල එකට බෙදාගත්තා. වසරක් ගත වුණුකොට චමරිට අලුත් සිහිනයක් ආවා. ඇයට හිතුණා තමන්ට දරුවෙක් ඕන කියලා. කමල්, අපට දරුවෙක් හිටිය හොඳ නැද්ද? ඇය ඇහුවා. ඒක ලස්සන හිතුවක්. අපි දෙන්නගේ ප්‍රේමයේ ප්‍රතිඵලයක් වෙයි කමල් කිව්වා. මාස කීපයකට පස්සේ චමරිට සතුටු ආරංචියක් ලැබුණා. ඇයට දරුවෙක් බලාපොරොත්තු වෙනවා. අපේ පවුල වැඩි වෙනවා ඇය ප්‍රීතියෙන් කිව්වා. කමල් ගොඩක් සතුටු වුණා. ඔහු ඇයට වැඩිපුරම රැකවරණයක් දුන්නා. ඇයගේ සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වුණා. දරුවගේ උපන් දවසට කලින් චමරි හිතුවා ඇයගේ ජීවිතේ ගැන. ඇය අත්දකින දුක් වලින් අත්දකින සතුටක් කරා ගමන් කළා. දැන් ඇයට අලුත් ජීවිතයක් ලබා ගන්න ලැබෙනවා. මම සම්පූර්ණ පෞලක අම්මා වෙනවා ඇය සිතුවා. දරුවා උපන් දවසේ චමරි සහ කමල් ප්‍රීතියෙන් ගිලිහුණා. ඔවුන්ගේ බිලිඳා පුතා හරිම සුන්දරයි. අපේ ප්‍රේමයේ හොඳම පිරිත කන ඵලය කමල් කිව්වා. දරුවා සමග ඔවුන්ගේ ජීවිතේ වැඩිපුරම සමීපයක් පටන් ගත්තා. දරුවගේ රැකවරණයේ ඔවුන්ගේ ප්‍රේමය වැඩිපුරම ගැඹුරු වුණා. අපේ ජීවිතේ දැන් සම්පූර්ණයි චමරි කිව්වා. වසර 5ක් ගත වීමෙන් පස්සේ චමරි හිතුවා ඇයගේ ජීවිතේ ගැන. ඇය මුලින් තනියම බිය අනාගතය ගැන විශ්වාස නැති කෙනෙක් වුණා. දැන් ඇය සතුටු ස්ථිර පවුලක් සහිත කාන්තාවක්. ජීවිතේ අපට දෙන්නේ අපි බලාපොරොත්තු නොවන දේවල් ඇය සිතුවා. අද වගේම චමරි උදේ ඇහැරෙනකොට ඇයගේ ස්වාමි පුරුෂයා සහ පුතා නිදාගෙන හිටිනවා. ඇය ටික වෙලාවක් ඔවුන්ව බලාගෙන ඉඳලා සමීප ආදරයකින් හිත පිරෙනවා. කුස්සියේ ගිහින් ටී හදලා කමල් ඇහැරෙනකොට ඒක දීලා ඇය කිව්වා අද දවසත් අපේ කුඩා කඩේ වැඩ බලන්න ගිහින් එනවා. හරි ලේල්. මම ඔෆිස් එකෙන් එනකොට බාගත්ත ෆෝන් එකක් ගෙනාවා. ඒක කඩේ ගනුදෙනු වලට පාවිච්චි කරන්න පුළුවන් කමල් කිව්වා. ඔවුන්ගේ ව්‍යාපාරය දැන් ගොඩක් දියුණු වෙලා. නගරයේ අනිත් කඩවලුත් එක්ක තරග කරන්න පුළුවන් තරම්. ඔවුන්ට ගනුදෙනුකරුවන් ගොඩක් ඉන්නවා. ප්‍රසිද්ධ ජනප්‍රියත්වයක් ලැබිලා. මම හිතුවේ නැහැ මේ කුඩා කරත්ත කඩය මෙහෙම දියුණු වෙයි කියලා චමරි කිව්වා. දවස ටික ගත වෙන්න ඇයට කට්ටියක් ගැන අරන්න ඕන වුණා. ඇයගේ කඩේ වැඩ දැන් ගොඩක් වැඩි. ඇයට තනියම කරන්න අමාරුයි. අපි කෙනෙකුට රැකියාවක් දෙමුද? කමල්ගෙන් ඇහුවා. ඒක හොඳ හිතුවක්. ගමේ යුවතියක් රැකියාවක් හොයනවා. ඇයට අපේ කඩේ වැඩ කරන්න දෙන්න පුළුවන් කමල් කිව්වා. ඔවුන් සීතා කියන යුව කෙල්ලක්ට රැකියාවක් දුන්නා.
සීතා ගොඩක් වගකීමෙන් වැඩ කරන කෙල්ලක්. ඇය ඔවුන්ගේ කඩේ වැඩ කරන්න පටන් ගත්ත පස්සේ චමරිට වැඩිපුර කාලයක් ගෙදර ගත කරන්න ලැබුණා. දැන් මට පුතා එක්ක වැඩිපුර කාලයක් ගත කරන්න පුළුවන්, ඇය සතුටින් කිව්වා. ඇයගේ පුතා දැන් අවුරුදු 2ක්. අතිශය දක්ෂ කුඩා ළමයෙක්. ඔහු කතා කරන්න පටන් ගත්තා. නිතරම ප්‍රශ්න අහනවා. අම්මේ, අප්පා කොහෙද? කියලා අහනවා. අප්පා වැඩට ගියා. හවස එනවා, චමරි කියනවා. මම අප්පා එක්ක ගෙම බලන්න යන්නම්, කුඩා පුතා කියනවා. කමල් හවස ගෙදර එනකොට ඔහු ගොඩක් කාලයක් පුතා එක්ක ගත කරනවා. ඔවුන් ගෙම ගිහින් ගස් සතුන් බලනවා. කුඩා ක්‍රීඩා කරනවා. අපේ පුතාට පරිසරය ගැන අත්දැකීම් දෙන්න ඕන, කමල් කිව්වා. සන්ධ්‍යාවේ ඔවුන් තුන්දෙනාම එකට වාඩි වෙලා අනාගතය ගැන කතා කරනවා. අපේ පුතාට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕන, චමරි කිව්වා. අපි ඒ සඳහා සල්ලි ඉතිරි කරන්න පටන් ගන්න ඕන, කමල් කිව්වා. ඔවුන් පුතාගේ අනාගතය සඳහා සැලසුම් කරන්න පටන් ගත්තා. ඔවුන්ගේ ව්‍යාපාරයෙන් ලැබෙන ආදායමෙන් කොටසක් ඉතිරි කරන්න පටන් ගත්තා. අවුරුද්දකට පස්සේ ඔවුන්ගේ ජීවිතේ තවත් සතුටු ප්‍රවෘත්තියක් ආවා. ඔවුන්ගේ දෙවන දරුවා බලාපොරොත්තු වෙනවා. අපේ පවුල තවත් වැඩි වෙනවා, චමරි ප්‍රීතියෙන් කිව්වා. අපේ සතුට දෙගුණ වෙනවා, කමල් කිව්වා. දෙවන දරුවා උපද්දි. ඔවුන්ට දියණියක් ලැබුණා. හරිම ලස්සන බිලිඳෙක්. අපේ පවුල දැන් සම්පූර්ණයි. පුතෙක් දුවක්, කමල් කිව්වා. දරුවන් දෙන්නා සමග චමරිගේ ජීවිතේ වැඩිපුරම ප්‍රණීතව ගත වුණා. ඇය සම්පූර්ණ වේලාවක් දරුවන්ගේ රැකවරණයට වෙන් කළා. කමල් ව්‍යාපාරේ කරුණු වැඩිපුරම කළමනාකරණය කළා. දරුවන්ගේ කුඩා කාලේ මම ඔවුන් එක්ක වැඩිපුරම ඉන්න ඕන, චමරි කිව්වා. කමල් ඒකට එකඟ වුණා. ඔහු ඇයගේ තීරණයට පූර්ණ සහයෝගය දුන්නා. වසර කීපයක් ගත වෙන්න ඔවුන්ගේ දරුවන් වැඩි වෙන්න පටන් ගත්තා. පුතා පාසලට යන්න පටන් ගත්තා. දියණිය බිලිඳ කාලේ අවසන් කරලා කතා කරන්න පටන් ගත්තා. අම්මි, මම පාසලට යන්නම්, දියණිය කිව්වා. ඔයා තවම කුඩායි. තව ටික වර්ෂ ඉන්න, චමරි කිව්වා. ඔවුන්ගේ ගෙදර නිතරම ප්‍රීතිජනක ශබ්ද වලින් පිරීලා. දරුවන්ගේ හඬ, සිනහව, ක්‍රීඩා. අපේ ගෙදර හරිම ජීවන්තයි, කමල් කිව්වා. චමරි සිතුවා ඇයගේ ජීවිතේ ගැන. ඇය කුමන තරම් දුරට ආවද, තනියම දුක්ගිනි කාන්තාවක ඉඳලා සතුටු පවුලක මවක් වෙන්න. ජීවිතේ අපෙන් ගත්ත දේවල් වලට වඩා ආපසු දුන්න දේවල් වැඩි, ඇය සිතුවා. එක දවසක් ඇයගේ මුල් ස්වාමි පුරුෂයාගේ මිතුරෙක් ඇයව හම්බ වුණා. චමරි, ඔයා හරිම සතුටින් ඉන්නවා. ඔයාගේ නව ජීවිතේ ගැන සතුටෙයි, ඔහු කිව්වා. මට හිතෙනවා මගේ මුල් ස්වාමි පුරුෂයාත් මගේ සතුට ගැන සතුටු වෙනවා කියලා, ඇය කිව්වා. නිසැකවම, ඔහු ඔයාට සතුට ඕන කියලා තමයි ආශා කරන්නේ, ඔහු කිව්වා. ඒ දවසේ චමරිට වැඩිපුරම සාමයක් හිතුණා. ඇයගේ අතීතය සහ වර්තමානය අතර සාමයක්. රාත්‍රියේ ඇය කමල්ට කිව්වා, මට සතුටුයි අපි දෙන්නා හම්බුණා ගැන. ඔයා මගේ ජීවිතේට අර්ථයක් දුන්නා. ඔයාත් මගේ ජීවිතේට අර්ථයක් දුන්නා. අපි දෙන්නා එකිනෙකට අවශ්‍ය වුණා, කමල් කිව්වා. දැන් ඔවුන්ගේ ජීවිතේ ස්ථිර, සතුටුදායක, ප්‍රේමයෙන් පිරුණු. ඔවුන්ගේ ව්‍යාපාරය දියුණුවයි. ඔවුන්ගේ දරුවන් සෞඛ්‍යමන්තව වැඩෙනවා. ඔවුන් දෙන්නාගේම ප්‍රේමය අඛණ්ඩව ශක්තිමත් වෙනවා. අපේ ප්‍රේම කතාව හරිම ලස්සනයි, චමරි සිතුවා. ඇය තම ජීවිතයේ මුල් පිටුව අවසන් කරලා අලුත් පිටුවක් ලිව්වා.
ඒ අලුත් පිටුව ප්‍රේමයෙන් සතුටින් සාර්ථකත්වයෙන් පිරීලා මම ආයෙත් ආරම්භ කළා. ආයෙත් ආදරය කරන්න ඉගෙන ගත්තා. ආයෙත් ජීවිතේ ප්‍රේම කරන්න ඉගෙන ගත්තා. ඇය සිතුවා. කමල් සහ චමරිගේ ප්‍රේම කතාව ඔවුන්ගේ ගමේ අනෙකුත් තනියම ජීවත් වෙන මිනිසුන්ට ආශ්වාදයක් වුණා. ඔවුන් පෙන්නුම් කළා ජීවිතේ නැවත ආරම්භ කරන්න, නැවත ප්‍රේම කරන්න, නැවත සතුට ලබන්න පුළුවන් කියලා. අපේ ජීවිතේ සම්පූර්ණයි. චමරි අවසානයේ සිතුවා. කමල් සහ ඔවුන්ගේ දරුවන්ව බලාගෙන ගැඹුරු ආදරයකින් හිත පිරෙන්න සිටියේ.